ආයුබෝවන් හැම දෙනාටම ශ්‍රියන් ඊශ්‍රායල් කිචන් එකෙන් අද හදන්න යන්නේ පාන් එක්ක බනිස් එක්ක රොටි එක්ක මේ වගේ ඕනම කෑමක් එක්ක ඒ වගේම බත් එක්ක කන්නත් පුළුවන් රසම රස කෑමක් හදාගන්න විදිය. ඉතින් ගොඩක් ලේසි මේකට ඕන වෙන්නේ තක්කාලි. තක්කාලි වලට හීබ්‍රු වලින් කියන්නේ අග්වැනියොත් කියලා. ඉතින් ඔයාලට උයන්න ඉගෙන ගන්නා වගේම හීබ්‍රුත් ඉගෙන ගන්න පුළුවන්නේ මේ කුකින් channel එකෙන්. ඒක හින්දා ඔයාලා හැමෝම ශ්‍රියන් ඊශ්‍රායල් කිචන් channel එකත් එක්කත් එකතු වෙලා ඉන්න. ඊශ්‍රායලයේ හදන ගොඩක් රස කෑම ඔයාලටත් ලේසියෙන් පහසුවෙන් හදා ගන්න විදිය මේ channel එකෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. අද හදන්න යන්නේ තක්කාලි වලින් කෑමක්. කෑමට කියන්නේ මච් බුකා කියලා. මච් බුකා. හරි. ඉතින් මම මේ විදිහට තක්කාලි ටික කපා ගන්නම්. චූටි කෑලි වලට මෙන්න මේ විදිහට මම කපා ගන්නවා. ඊට පස්සේ මේ වගේ සීරයකට දා ගන්නවා. ඊට පස්සේ මම ගන්නවා සුදු ලුණු ගෙඩි දෙකක්. සුදු ලුණු වලට හීබ්‍රු වලින් කියන්නේ ෂුම් කියලා. මේ සුදු ලුණු ගෙඩි දෙකත් මම හීනියට කපා ගන්නවා. එකත් මම මේ තක්කාලියකට එකතු කර ගන්නවා. දැන් මම ගන්නවා අමු මිරිස් කරලක්. මෙහි තියෙන අමු මිරිස් තමයි මේ විදිහ. මේ අමු මිරිස් එකට කියන්නේ පිල්පිල් යරෝක් කියලා. පිල්පිල් කියන්නේ මිරිස්, යරෝක් කියන්නේ කොළ පාට. කොළ පාට මිරිස් කියන එක තමයි පිල්පිල් හරීෆ් කියලා කියන්නේ. ඉතින් මේකත් මේ විදිහට චූටියට කපලා මම මේකට එකතු කර ගන්නවා. දැන් මම මේකට ගම්මිරිස් කුඩු ටිකක් එකතු කර ගන්නවා. ඔයාලට සැරානුව ගම්මිරිස් එකතු කරගන්න. කහ ටිකකුත් මම එකතු කරගන්නවා. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව එකතු කරගන්න. ලුණුත් එකතු කරගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ මම තෙල් ටිකක් එකතු කරගන්නවා මේ විදිහට. ඒ වගේම මේකට මම කමූන් එකතු කරගත්තා. කමූන් කියලා කියන්නේ සූදුරු කුඩු එකතු කරගත්තා. ඒක ඔයාලට පෙන්වන්න බැරි වුණා. ඒ සූදුරු කුඩු ටිකකුත් එකතු කරගන්න. සූදුරු කුඩු වලට හීබ්‍රු වලින් කියන්නේ කමූන් කියලා. ඉතින් මේක උයද්දි වහන්නේ නැහැ. මොකද මේකේ වතුර ගොඩාක් එකතු වෙන නිසා වහන්නේ නැහැ. දැන් මේක පොඩ්ඩක් රත් වුණාට පස්සේ උතුරන්න ගත්තට පස්සේ මම මේ විදිහට කලවම් කරගන්නවා. ඉතින් මේක උයා ගන්න තියෙනවා නම් හොඳයි. අපේ ලංකාවේ විදියට නම් මැටි භාජනයක් තිබුණා නම් හොඳයි. ඒ වගේම පොල් කටු හැන්දක් තිබ්බා නම් හොඳයි. ඉතින් නෑනේ. මෙන්න මේ විදියට දැන් ඉසම ගොඩක් ඉදිලා තියෙනවා. ඉතින් මද ගින්දරේ තියන්න ඕන මේ වගේ වෙලාවට. දැන් මම මේකට තවත් දේවල් එකතු කර ගන්නවා. සීනි හැන්දක් විතර එකතු කරගන්න. ඔයාලට සීනි අවශ්‍ය නැත්නම් සීනි එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ එකතු කරගන්නේ රතු මිරිස්. මේකට කියන්නේ රතු මිරිස්. මේක පැණි රස රතු මිරිස් එකක්. ඔයාලට සුපර් එකේ ගන්න තියෙනවා මේ මිරිස් එක. මේකට කියන්නේ පිල්පිල් මතෝක් කියලා. මතෝක් කියන්නේ පැණි රස. මේක පැණි රස නැහැ ඒ උනාට. ඊට පස්සේ හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ චුට්ටක් ඉදෙන්න තියලා තියෙනවා. එච්චරයි. දැන් ඉතින් කෑමට මේක රෙඩි. ඊට පස්සේ මේක අපිට නිමුණට පස්සේ භාජන වලට දාලා සතියක කාලයක් ශීතකරණයේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පාන් වලට, බනිස් වලට, රොටි වලට, බත් වලට ඕනම කෑමකට මේක එකතු කරගන්න පුළුවන්. හරිම රස කෑමක්. ඒ වගේම වැඩත් අඩුයි. ඉක්මනින් හදා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ වගේ තවත් රසම රස කෑමක් හදන විදිය ගැන ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා. රැඳිලා ඉන්න ශ්‍රියන් ඊශ්‍රායල් කිචන්
YouTube channel එකත් එක්ක උයන ගමන් හීබ්‍රූත් ඉගෙන ගන්න පුළුවන්. වැඩ අඩුවෙන් රස වැඩියෙන් ඔයාලට. ගිහිල්ලා ඉන්නම් සුබම සුබ දවසක් වේවා ඔයාලා හැම දිනාටම.